ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා මං හිතනවා. මං අද කතා කරන්න හිතුවා ඔයාගේ හිතේ තියෙන ලොකු වේදනාවක් ලොකු බරක් ගැන. මොකක්ද දන්නවද? ඔයා සමහර විට ඔයා පණ වගේ ආදරය කරන කෙනා අද ඔයාගේ එක මැසේජ් එකකටවත් හරියට රිප්ලයි කරන්න නැති වෙන්න පුළුවන්. ඔයා කෝල් 100ක් ගත්තත් එයා ආන්සර් කරන්න නැති වෙන්න පුළුවන්. ඒ ගත්තත් කියන්නේ අනේ මම වැඩ මට බිසි මට පොඩක් ඉන්න දෙන්න. පොඩක් කරදර කරන්නේ නැතුව ඉන්න වගේ දේවල් එයා කියනවා වෙන්න පුළුවන්. මම මේ කතා කරන්නේ ඇත්තටම ආදරය කරන දෙන්නෙක් අතර තියෙන ඒ කාර්යබහුලත්වය නිසා සිදුවෙන දෙයක් ගැන නෙවෙයි හිතාමතාම ඔයාව මගහැරීමක් මගහරින දෙයක් සම්බන්ධයෙන් කරන ඒ ක්‍රියාවලිය ගැන. ඉතින් සමහර විට ඔයාව හිතාමතාව මග අරිනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ටික කාලයක් ඈත් වෙලා ඉමු කියලා එයා කියනවා වෙන්න පුළුවන්. අන්න ඒ නිසා ඔයා ඇත්තටම දැන් ඉන්නේ ලොකු බයකින්. මම මැසේජ් කරේ නැත්නම් එයාට මාව අමතක වෙයිද කියලා ඔයා හිතනවා. හැබැයි මං කියන්නේ ඒකේ අනිත් පැත්ත එයා පසුපස්සේ හඹා යන එක නතර කරන මොහොතේ සිට තමයි ඔයාගේ සැබෑ වටිනාකම එයාට දැනෙන්න ගන්නෙ. ඉතින් අද අපි කතා කරමු මොකද්ද මේක කියලා. මේකට තමයි no contact rule එක කියන්නේ. ඒකේ තියෙන පුදුමාකාර මනෝවිද්‍යාත්මක රහස ගැන අපි අද කතා කරමු. ගොඩක් අය හිතන්නේ ඇත්තටම no contact කියන්නේ තරහ වෙලා ඉන්න එක කියලා. ඇත්තටම නෑ ඒක ඔයාගේ ශක්තිය ආපසු ලබා ගැනීමක් තමයි ඒකෙන් වෙන්නේ. ඔයාගේ මනසට දැනෙන දේ, එයාගේ මනසට දැනෙන දේ. ඔයා මැසේජ් කරන එක නතර කරපු ගමන් සමහර විට යාට පළමු දවස් කීපේ යාට දැනෙනවා ලොකු නිදහසක්. අනේ මේ කරදරේ ඉවර වුණානේ. දැන් ඇති මට නිදහසේ ඉන්න පුළුවන් කියලා යාට දැනෙන්න පුළුවන්. හැබැයි සතියක් දෙකක් යද්දී යා පුදුම වෙනවා. ඇයි යා මට කතා කරන්නේ නැත්තේ? යාට මාව එපා වෙලාද කියන කුතුහලය අනිවාර්යෙන් යාගේ හිතේ කැරකෙනවා. සමහර විට යා බය වෙනවා. ඔයාට යාව එපා වෙලා වෙන්නේ නැති කියලා යා බය වෙනවා. මේකේ තියෙනවා මනෝවිද්‍යාත්මක පැත්තක්. මිනිස්සු කැමති තමන්ගෙන් ඈතට යන දේවල් අල්ලගන්න. දැන් මෙච්චර කල් ඔයා වුණත් කළේ ඒකනේ. එයා ඔයාගෙන් ඈතට යන්න ඔයා එයාව ලුහු බැන්දා. ඔයාට ඕනුණා එයාව ළඟ තියාගන්න. ඉතින් ඔයා ඔහුට ඕනට වඩා සමීප වෙද්දී ඔහුට දැනුණා එයා හිර වෙනවා වගේ දැනුණා. ඒ වගේම තමයි ඔයා නිහඬ වෙද්දී එයාට නැවතත් ඔයාව ඕන වෙන තත්වයක් ඇති වෙන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි නිහඬතාවය තුළ තමයි මිනිස්සුන්ට තමන්ගේ වැරදි සහ අනිත් කෙනාගේ වටිනාකම හොඳින්ම තේරෙන්නේ. ඔයා රණ්ඩු නොකර නිහඬව අයින් වුණ නිසා එයාට මතක් වෙන ඔයාගේ ආදරණීය මතකයන්. අනේ මම මොනවා කරත් මෙයා මාත් එක්ක හිටියනේ මං එයාව ගණන් ගත්තේ නෑ. නමුත් එයා මං ගැන හොයලා බැලුවා. අන්න ඒ වේදනාව ඒ මතකයන් එයාව ටිකෙන් ටික රිද්දන්න පටන් ගන්නවා. ඉතින් අපි මේ ගැන ටැරෝ කාඩ් වලින් බලමු මොනවද ටැරෝ කාඩ්ස් වලින් කියන්නේ කියලා. අපි එකින් එක බලමු. මේ කාඩ් එකේ පළවෙනි කාඩ් එකෙන් පෙන්වන්නේ తాවකාලිකව ඔයා තනි වෙලා කියලා. ඔයා දැන් ඇත්තටම කරන්න ඕනේ බාහිර ලෝකෙන් සහ එයාගේ බැඳීම් වලින් ඔයා මිදෙන්න ඕනේ. ඒ බිඳිලා ඔයා ගැන පොඩ්ඩක් හිතන්න ඕනේ. නිශ්ශබ්දතාවය තුළ තමයි ඔයාගේ ලොකුම පිළිතුර ලොකුම උත්තරය තියෙන්නේ. ඒ වගේම තමයි මේකෙන් පෙන්වන්නේ කාන්තාවක්. ඔයා ආදරේ ලබා දුන්නා නමුත් ඔයා ඔයාගේ වටිනාකම හඳුනාගෙන නැහැ. ඔයා නැවතත් ඔයාගේ වටිනාකම හඳුනාගෙන ඉතාම ආකර්ශනීය කෙනෙක් වෙන්න ඕන. ඔයා නිශ්ශබ්දව ඔයා ටික කාලයක් ඉන්න ඕනේ. ඒ වගේම තමයි මේ කාඩ් පතෙන් කියන්නේ ඔයාගේ සතුට වෙනුවෙන් ඔයා යම් දෙයක් අත්හරින්න ඕනේ. ඒ ඔයා පස්සෙන් යන එක නැවත්තපු දවසට තමයි එයාට ඔයාගේ අඩුව තදින්ම දැනෙන්නේ. එතකොට අපි බලමු සමහර විට මනෝවිද්‍යාවේදී මේකට දෙයක් කියනවා. දෙයක් තියෙනවා යම් දෙයක් හිඟවන විට තමයි ඒකේ වටිනාකම වැඩි වෙන්නේ. ඔයා හැම විටම එයා වෙනුවෙන් ඉන්නවා කියලා එයාට දැනෙන්න ඇරියොත් ඇත්තටම එයාට ඔයාගේ අගය දැනෙන්නේ නැහැ. ඔයාව නිකන් අවලංගු කාසියක් ගන්න තමයි වැටෙන්නේ. ඒ වගේම තමයි ඔයා නිශ්ශබ්ද වෙලා ඉන්නකොට එයාට තේරෙනවා එයාට යම් දෙයක් අහිමි වුණා කියලා. ඒ කියන්නේ Tamanට අයිති දෙයක් එකපාරට නැති වුණා කියන හැඟීම එයාට දැනෙනවා. ඒ බිය ඇති වෙනවා. අන්නේ බය තමයි එයාට ඔයාව නැවතත් වටින කෙනෙක් බවට පත් කරන්නේ. අන්න ඒ නිසා ඔහුව සුවපත් කරන්න වගේම ඔහු ඔබට ගරු කරන්නත් ඔයා තමයි එයාට ඉඩ දෙන්න ඕනේ. ඔය විදිහට හිටියොත් තමයි ඒ දේ
සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි මේ no contact කාලය තුල කරන්න ඕන දේවල් 3ක් තියෙනවා. මේ නීතිය දැඩිව අනුගමනය කරන්න ඕනේ. ඔයා ටික කාලයක් මැසේජ් කෝල් කරන්න එපා. ඒ වගේම තමයි ඔයාගේ Facebook එයා මොනවද දාලා තියෙන ස්ටේටස් එයා මොනවද දාලා තියෙන ස්ටෝරි ඒ වගේ දේවල් චෙක් කරන්න එපා. ඒක සම්පූර්ණයෙන් නවත්තන්න ඕනේ. එයා ගැන හොයලා බලන එක අඩු කරන්න ඕනේ. ඔයා එයා වෙනුවෙන් ඉන්නවා කියලා දැනෙන්න දෙන්න එපා. ඒ වගේම තමයි දෙවෙනි කාරණාව ඔයාගේ සතුට හොයාගන්න. එයා නැතුවත් ඔයා සතුටින් ඉන්න පුළුවන් තත්ත්වයක ඉන්නවා කියලා එයාට දැනෙන්න ඉඩ දෙන්න ඕනේ. ඔයාට අලුත් විනෝදාංශයක් අලුත් දෙයක් ඉගෙන ගන්න පුළුවන්. ඕන තරම් මේ ඇප්ස් එනවා ඒ වගේ ඉගෙන ගන්න පුළුවන්. ඔයාට පහුගිය කාලේ මග ඇරිච්ච දේවල් ඔයාට ඉගෙන ගන්න පුළුවන්. තමන්ටවත් ආදරේ නැති කෙනෙක්ට ඇත්තටම කවුරුත් කැමති නෑ. ඒ නිසා ඔයාව ගොඩ නංවා ගන්න ඔයාට හැකියාව තියෙන්න ඕනේ. ඒ වගේම තමයි තුන්වෙනි කාරණාව self love ස්වයං ආදරය. ඔයාව ආදරෙන් බලා ගන්න තරමට තමයි මුළු ලෝකෙම ඔයාවට එකතු වෙන්නේ. ඔයා බලන්න ඔයා හරිම ලස්සනට ඇඳලා කරලා ඔයාගෙන ආත්ම විශ්වාසයෙන් කොහේ හරි යනවා. එතකොට බලන්න ඔයාට නොදන්න කෙනෙක් වුණත් ඔයා දිහා බලලා hina වෙනවා. ඔයාට ආකර්ෂණය වෙනවා. ඒ වගේ දේවල් ඔයාට දැනෙලා ඇති. අන්න ඒ වගේ තමයි self love කියන්නේ ඔයාව ආදරෙන් බලා ගන්න ඕනේ. ඒ කියන්නේ ස්කින් කෙයා කරන එක විතරක් නෙවෙයි. ඒ වගේම තමන්ගේ ඇතුළාන්තයෙන්ම පවා තමන්ට ආදරය කරන්න ඕනේ. ලස්සනට අඳින්න, තමන් ගැන හොයලා බලන්න, තමන්ට මෙච්චර කල් මග ඇරිච්ච දේවල් මොනවද කියලා හොයලා බලලා කරන්න, ආස දේවල් තමන් වෙනුවෙන් ගන්න. ඒ දේවල් කරන්න. මතක තියාගන්න no contact කියන්නේ පරිගැනීමක් නෙවෙයි. ඒක ඔයාගේ ස්වයං ගෞරවය ආරක්ෂා කර ගැනීමක් විතරයි. ඔයා මේ නීතිය අද ඉඳන් පිළිපදින්නවා හිතට ගන්න ඕනේ. මොකද තමන්ට වටිනාකමක් දැනෙන තැන විතරයි තමන් ඉන්න ඕනේ. අන්න එතකොට තමයි ඔයාට ඔයා ගැන තියෙන විශ්වාසය වැඩි වෙලා අනිත් අය වුණත් ඔයාව වෙත ආකර්ෂණය වෙන්නේ. හොඳ අවස්ථාවන් ඔයාව වෙත ලැබෙන්නේ. ඉතින් ඔයාට මම හැමදාම මේ වගේ රීඩින් ගේන්න පොරොන්දු වෙනවා. ඒකම තමයි ඔයා මේ දේ කරනවා නම් ඔයාට මං හිතන්නේ බැරි නෑ. ඔයාට ඔය ඉන්න තැනින් ගොඩ එන්න පුළුවන්. ඉතින් ඔයාට මේ වීඩියෝ එකෙන් මොකක් හරි දෙයක් ගන්න පුළුවන් වුණා නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි මේ මගේ පේජ් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එකෙන් දෙයක් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. ඒ වගේම තමයි විශ්වයේ ආශිර්වාදවත් එක්ක හැමදාම තියෙන ඔයා වැටෙන්නේ නැහැ. ඔයාට හැමදාම ඉස්සරහට යන්න පුළුවන් ශක්තිය ධෛර්යය නොඅඩුව තියෙනවා. ඉතින් ඔයා මේ වීඩියෝ එක කවදා දැක්කත් මේකෙන් ඔයාට ගන්න දෙයක් තියෙනවා නම් ඒ දේ ගන්න. ඔයාට සුබ දවසක් වේවා.